සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් හැමදාමත් වගේ අද සිද්ධාර්ථ මනෝපදේශන ආයතනයේ මගින් ඔබ හමුවට ආවේ ඔබගේ ජීවිතයට ඉතාමත් වැදගත් කරුණු කාරණා බොහොමයක් ගෙනෙන්න. හැමදාමත් සිද්ධාර්ථ මනෝපදේශන ආයතනයේ මගින් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මානසික සෞඛ්‍ය ගැන විතරක් නෙවෙයි ඔබගේ ශාරීරික සෞඛ්‍ය, ඔබගේ දියුණුව සතුට මේ හැම දෙයක් ගැනම ඉඳලා තමයි හැම කරුණු කාරණාවක්ම ඔබගේ ජීවිතයට ගෙනාවේ. ඉතින් ඒ වගේ අද දවසේදීත් ඉතාමත් වැදගත් කරුණු කාරණා බොහොමයක් ගෙනෙන්න තමයි මගේ බලාපොරොත්තුව. ඉතින් මම අද කල්පනා කරා ඇත්තටම කතා බහ කරන්න ඕනේ කියලා වෙනදටත් වඩා විශේෂ වුණු මාතෘකාවක් වෙනස්ම මාතෘකාවක් පිළිබඳව. ඒ කියන්නේ අද වර්තමාන සමාජය තුළදී බොහෝමත් අයට තියෙන ගැටලුවක් තමයි අපි ශරීර සෞඛ්‍ය ගැන හිතනවා. නමුත් අපි මානසික සෞඛ්‍ය ගැන හිතනවා හරිම අඩුයි නේද කියලා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි. මොකද ගොඩක් වෙලාවට මගේ සෙෂන්ස් වලදී හමු වෙච්ච මගේ ක්ලයන්ට්ස් වලට කියන ගොඩක්ම ප්‍රශ්නයක් තමයි මිස් අපි ගොඩක් වෙලාවට අපේ මානසික ගැන හිතන්නේ නැහැ නේද? අපේ මානසික සෞඛ්‍ය ගැන හිතනවා අපි ගොඩක් වෙලාවට අඩුයි. අපේ කාර්යබහුලත්වයත් එක්ක අපිට ඒ දේවල් ගැන වෙන් කරන්න කාලයක් නැහැ. කියන ප්‍රශ්නේ හැමෝටම තිබුණා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක අද වර්තමාන සමාජය තුළදී බෙහෙවින්ම මේ ගැටලුවට මුහුණ දීලා තියෙන බොහොමත්ම පාර්ශවයක් නැත්නම් කොටසක් තමයි ඉගෙන ගන්න වයසේ පසු වෙන දරුවන්. එහෙමත් එතනක් අපි ගත්තොත් සාමාන්‍යයෙන් පෙර පාසලේ ඉන්න දරුවන්ටත් එහා පෙර පාසලින් දරුවන්ට වඩා අපි ගන්න ගොඩක් වෙලාවට වයස අවුරුදු 12 13 වසරේ ඉඳන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් 10 වසරේ ඉඳලා විශ්වවිද්‍යාල මට්ටම දක්වා උසස් අධ්‍යයනය අදාළ දරුවන් තුළ තියෙන මෙන්න මේ වගේ මානසික සෞඛ්‍ය අඩුකම නිසා ගොඩක් වෙලාවට උන්ට ඇතිවන අධ්‍යාපනය සම්බන්ධව ඇතිවන ගැටලු ඒකත් එහා කියලා සමාජීය ඇතිවන ගැටලු මෙන්න මේ හැම ගැටලුවක්ම හේතුව තමයි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය බිඳවැටීම කියන කරුණු කාරණාව. ඉතින් ඇත්තටම ගත්තොත් මම මගේ සෙෂන්ස් වලදී මට හම්බ වෙන ගොඩක් ක්ලයන්ට්ස්ලා ගොඩක් අය මට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ අධ්‍යාපන වයසේ කියලා අධ්‍යාපන ඉගෙන ගන්න වයසේ පසු වෙන දරුවන්. එතකොට එයාලත් එක්ක ගනුදෙනු කරනකොට ඒගොල්ලොත් එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට මට හිතෙන කාරණාවක් තමයි එයාලගේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු ගොඩක් වෙලාවට බිඳවට ගන්නවා. ඒ කියන්නේ සමහරක් වෙලාවට නිවැරදි වෙච්ච තීරණ ගැනීමට හැකියාවක් නැහැ. සමහර විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න දරුවන් නම් ගොඩක් වෙලාවට පාඩම් කරනවන් මතකෙ හිටින්නේ නැහැ. ඒ වගේම එන විභාග වලට මුහුණ දීමට හැකියාවක් නැහැ. ගොඩක් අය විභාග වලට මුහුණ දෙනකොට එයාලා ගොඩක් වෙලාට ස්ට්‍රෙස් වෙනවා. අනිත් එක තමයි විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්න ගොඩක් දරුවන්ට තියෙන ගැටලුවක් තමයි විෂාදය. එහෙමත් නැත්නම් මෙන්න මේ ડિප්‍රෙෂන් කියන තත්ත්වය. ඒ විතරක් මේ මිග්‍රේන් මේත් එක්ක මේ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට ප්‍රධානම හේතු බවට පත් වෙලා තියෙන එක්ක ඔවුන්ගේ ළමා කාලේදී එහෙමත් නැත්නම් කුඩා කාලේදී තිබුණු නිදන්ගත වූ තත්ත්වයන් සමහරක් වෙලාවට ඔවුන්ගේ තිබුණු අමීරි අත්දැකීම් මේ දේවල් ගොඩක් වෙලාවට හේතුවක් බවට පත් වෙලා තිබුණා. ඉතින් මේ මානසික සෞඛ්‍ය කියන එක අපිට වැදගත් වෙන්නේ ඇයි? මානසික සෞඛ්‍ය කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ ඉගෙනගෙන දරුවෙක් වුණාට පස්සේ එයා ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ අධ්‍යාපන කටයුතුත් එක්ක. එතකොට එයාට නිවැරදි වෙච්ච ඒ